හරි 2023 එලල් පේපය තමයි අපි ඩිස්කස් කරන්න යන්නේ මේක පින්ටවුට කරන් තියාගන්න නැත්තං පාසේප බුක්කගේ පේප එක ගත්තත් කවන්න විවාහයට දින කියද ළමයි හරිගෙනම දවස් 40යිනේ අන්තිම දවස් 40 මහන්සිලා වැඩ කරන්න මේ දවස් 40ත් ඇති ආයන හිතුරක් ගන්න ඇති මේ දවස් 40 ප්ලෑන් කළ වැඩ කරොත් එහෙම කරපු ළමයිනුත් ඉන්නවා හරිද තාමත් පුළුවන් හරි 2023 එලෙවල් පේපර් එක අපි ගමු ඒකේ පළවෙනි MCQ එකේ කියනවා ලයිසෝම සහ පෙරොක්සිසෝම වල පොදු ලක්ෂණයක් වන්නේ ඒ කියන්නේ මේ දෙන්නගෙම තියෙන එකක් තනි පටලයකින් වට වූ ආශ්‍රයිකා වීමයි මොකද කියන්නේ ඒක හරි ඒ වගේම තමයි ජීවී සෛල තුල හමු වන තනි පටලමේ ඉන්ද්‍රියකා තමයි ලයිසෝම පෙරොක්සිසෝම අන්තක්ප්ලාස්මිය ජාරිකා මධ්‍ය විශාල රික්තක ගොල්ගි උපකරණය ඕක අහන්න පුළුවන් ලියන්න අහන්න පුළුවන් ජීවී සෛල තුල හමු වන තනි පටලමය ඉන්ද්‍රියකා වන්නේ කියලා ලයිසෝම පෙරොක්සිසෝම අන්තක්ප්ලාස්මිය ජාරිකා මධ්‍ය විශාල රික්තක ගොල්ගි උපකරණ හරි මේක දෙවෙනි එකේ කියනවා බහිස්සෛලිකතාව මගින් අවශේෂ ද්‍රව්‍ය පරිවහනය කිරීමයි මොකද කියන්නේ කවුද එහෙම කරන්නේ එහෙම කරන්නේ ලයිසෝම විතරයි හරිද මේ MCQ එක කරන ගමන් මේ පේපර් එක ඉස්සරහෙම පොඩ්ඩක් ලියා ගන්න ඒ කියන්නේ තමන්ට හුරු ප්‍රශ්න වලට උත්තර ස්ටුඩියෝ ලියා ගන්න ඇයි මේක වැරදුනේ විවරණයක් ලියා ගන්න තුන්වෙනි එකේ කියනවා න්‍යෂ්ටික අම්ල බිදහෙලීම උත්ප්‍රේරණය කරන ඔක්සිකරණ එන්සයිම දැරීමයි කවුද එහෙම කරන්නේ න්‍යෂ්ටික අම්ල බිදහෙලීම උත්ප්‍රේරණය කරන ඔක්සිකරණ එන්සයිම දැරීමයි ඒක ළමයි ලයිසෝසෝම වල තියෙනවා ජල විච්ඡේදක එන්සයිම ඒක මගින් තමයි කරන්නේ ප්‍රභාෂසනය සඳහා වැදගත් වීමයි ප්‍රභාෂසනය සඳහා වැදගත් වීමයි දැන් ප්‍රභාෂසනය කියලා කිව්වහම ටක් ගාලා ඔලුවට එන්න ඕනේ ලයිසෝසෝමයි පෙරොක්සිසෝමයි දුන්නාම කවුද ප්‍රභාෂසනය සඳහා වැදගත් වෙන්නේ කියලා ඒක අමතකයි නම් මෙතන මේ පෙරොක්සිසෝම ප්‍රභාෂසනය ප අකුරෙන් මතක තියාගන්න තව එකක් අහන්න පුළුවන් ප්‍රභාෂසනයට වැදගත් ඉන්ද්‍රියකා වන්නේ කියලා එතකොට හරිත ලව පෙරොක්සිසෝම මයිටොකොන්ඩ්‍රියා ඒවා තමයි ප්‍රභාෂසනය සඳහා වැදගත් වෙන්නේ ගෙවී ගිය ඉන්ද්‍රියකා ජීර්ණය කිරීමයි කවුද ඒක කරන්නේ ලයිසෝම දැන් මේකේ අහන්නේ ලයිසෝම සහ පෙරොක්සිසෝම වල පොදු ලක්ෂණයක් වන්නේ මොකක්ද කියලා දෙන්නම කරන දෙයක් මොකද්ද දෙන්නගෙම තියෙන දෙයක් තනි පටලයකින් වට වූ ආශ්‍රයිකා වීමයි එතකොට මේකේ උත්තරේ අංක 1 හරි යමු දෙවෙනි ප්‍රශ්නයට ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක් වන්නේ ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක් වන්නේ මොකද මේකේ උත්තරේ අනුවර්තනය සහ වර්ධනය කියන එක ගැන මොකද කියන්නේ ජීවීන්ගේ පමණක් වර්ධනය වෙන එක ස්පටික වර්ධනය වෙනවා තරංග චලනය වෙනවා හරිද මේක උත්තරේ දැක්ක ගමන් ඉතින් මතක් වෙන්න ඕනේ ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක් වන්නේ පරිවෘත්තීය සහ ආවේනියයි හරිද ඔය වියෝජනය කියන එකේම කාබනික ද්‍රව්‍ය වල සිද්ධ වෙන්නේ වියෝජනය කාබනික ද්‍රව්‍ය වල
සිද්ධ වෙනවා. කාලයත් සමඟ වෙනස්වීම සහ විකසනය කියන එක මොකක්ද? කාලයත් සමඟ බොහෝ භෞතික ද්‍රව්‍ය වෙනස් වෙනවා. එතකොට මේ දෙවෙනි එකට උත්තරේ වෙන්නේ මොකද්ද? පරිවෘත්තීය සහ ආවේණීය කියන එක. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සම්ප්‍රේක්ෂණ